අපි හැමදාම දකින මාළුවලට වැඩිය විශේෂ මාළු වර්ග හදන්න ආසාවෙන් ඉන්නවද? අපි නියම සෙන්ටර් පීස් ෆිෂ් කෙනෙක්ගේ වැඩේ පටන් ගමු. මාළු ටැංකියක ඉන්න සුපර්ස්ටාර් ෆිෂ් තමයි අපි සෙන්ටර් පීස් ෆිෂ් කෙනෙක් කියලා කියන්නේ. මේ ඉන්නේ ඇපිස්ටග්‍රාමා කොකටොයිඩ්ස්. එහෙම නැත්නම් කොකටු. මෙයාගේ මේ ලස්සන රතු පාට වරල් කොකටු ගිරව්ගේ වගේ හින්දා තමයි මෙයාට නම හැදිලා තියෙන්නේ. මෙයා ගොඩක් පීස්ෆුල් ෆිෂ් කෙනෙක්. ඒක හින්දා කමියුනිටි ටැංක් එකට නියමට සෙට් වෙනවා. ඒ වගේ ප්ලාන්ටඩ් ටැංක් වලට හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් මේල් කෙනෙක් නම් රුපියල් 1500 වගේ ගන්න පුළුවන්. ෆීමේල් ලයි ගන්න අඩුයි. රුපියල් 1000ක් වගේ වෙනවා. බ්‍රීඩින් කරන්න පටන් ගන්න ඔයාට එක මේල් කෙනෙකුත් ෆීමේල් දෙන්නෙකුත් හිටියනම් හොඳටම ඇති. කොකටුලගේ මේල් ෆීමේල් හොයාගන්න හරි ලේසි. මේල්ට තමයි ලස්සන රතු පාට වරල් තියෙන්නේ. ෆීමේල්ලා කහ පාටයි. අපි ඊළඟ මාළුවට යන්න ඉස්සෙල්ලා ඔය ලයික් එකට කොටාගෙනම යමු නේද? කවදාක්වත්ම දැකලා නැති කිලිෆිෂ් වගේ ගොඩාක් ලංකාවට ආවා මේ අවුරුද්දේ. අපි හැමෝම දන්න හඳයත් කිලිෆිෂ් කෙනෙක්. හැබැයි මම දැකපු ලස්සනම කලර්ස් තියෙන කිලිෆිෂ් ජාති තමයි මේ ගමනේ ඇවිදින් හිටියේ. විශේෂයෙන්ම ගාඩ්නේරි, රිකෝවි, සන් රොකට් වගේ ජාති හරිම කලර්ෆුල්. මේගොල්ලෝ ප්ලාන්ටඩ් ටැංක් වල තමයි හොඳටම සෙට් වෙන්නේ. චැලෙන්ජ් එකක් ගන්න කැමති එක්ස්පීරියන්ස් තියෙන බ්‍රීඩර්ස්ලට ඔන්න හොඳ අවස්ථාවක්. ඇක්වේරියම් ට්‍රේඩ් එකට ආව අලුත් ස්පීෂීස් එකක් තමයි වෙනිසුවෙලන් ඔරෙන්ජ් කොරිඩෝර කියලා කියන්නේ. සමහර අය කියනවා මේක හයිබ්‍රිඩ් ස්පීෂීස් එකක් කියලා, සමහර අය කියනවා මේක වයිල්ඩ් කෝඩ් කියලා. මොන වුණත් මේගොල්ලෝ හරි ලස්සනයි. මේගොල්ලෝගේ තියෙන තැඹිලි පාට ප්ලාන්ටඩ් ටැංක් එකකට හොඳටම මැච් වෙනවා. ගන්නවා නම් අඩු ගානේ 6 දෙනෙක්වත් ඉන්න ඕනේ. මොකද මේගොල්ලෝ කංචු පිටින් තමයි ඉන්න කැමති. අනිත් කෝරිලා බ්‍රීඩ් කරලා තියනවා නම් මේගොල්ලෝ බ්‍රීඩ් කරගන්න තමාරු වෙන එකක් නෑ. පොඩි නැනෝ ටැංකි තියෙන කට්ටිය කැමතිම ෆිෂ් කෙනෙක් තමයි ගැලැක්සි රාස්බෝරා. එහෙම නැත්නම් සෙලස්ටියල් පර්ල් ඩැනියෝ. හරි CPD කියලාත් කියනවා. ඒ වගේම ලස්සන වැරදියක් තමයි එමරල්ඩ් රාස්බෝරා. මේගොල්ලෝ ළඟදී ආවේ. ටිකක් හොයාගන්න නම් අමාරුයි. රමිනෝස් ටෙට්‍රා දැකලා හිටියට රමිනෝස් රාස්බෝරා දැකලා හිටියේ නෑනේ. මේ රමිනෝස් රාස්බෝරා කියන්නේ අලුතෙන් ආව ඉතාම ලස්සන මාළු ජාතියක්. මේගොල්ලන්ට සෙබ්වා එහෙම නැත්නම් ඒෂියන් රමිනෝස් කියලාත් කියනවා. අඩි 2ක වගේ ටැංකි එක ඇති කරනවා නම් මේගොල්ලෝ අඩුම ගානේ 8 දෙනෙක්ව එකට ඉන්න ඕනේ. හයිබ්‍රිඩ් ස්ටින්ග්රේලා වගේ කීපයක්ම ලංකාවට ආවා. පර්ල්, බ්ලැක් ඩයමන්ඩ්, මොටොරෝ ඒ වගේ හයිබ්‍රිඩ් විශේෂ කීපයක් මේ ස්ටින්ග්රේලා ගොඩක් ගණන්. ඒකින්ද අද අපි කතා කරන්නේ ස්ටින්ග්රේලා ගැන නෙමෙයි. ස්ටින්ග්රේලා වගේම ඉන්න පොඩි ප්ලාන්ටඩ් ටැංක් වලට හරියන හිල් ස්ට්‍රීම් ලෝචස්ලා ගැන. දැන් මේගොල්ලෝ එක එක පාට වලින් එක එක පැටර්න් වලින් එනවා. ඒ පාට සහ පැටර්න් එක අනුව මේගොල්ලන්ගේ ගණන් ටිකක් වෙනස් වෙනවා. හැබැයි ඉතින් හොඳ එක්කෙනෙක් රුපියල් 1000ක් වගේ හොයාගන්න පුළුවන්. අපි ෆලෝ කරන ගොඩක් දෙනෙක් දන්නවා අපි බ්‍රිසල් නෝස් ෆ්ලේක් වලට ගොඩක්ම කැමතියි. මේගොල්ලෝ අංක 1 ටැංක් ක්ලීනර් කෙනෙක්, ඒ වගේම බ්‍රීඩ් කළාම හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් එක්කෙනෙක්. අද අපි ගේන්නේ ඒ වගේම හොඳ ප්‍රොෆිට් එකකට බ්‍රීඩ් කරන්න පුළුවන් එක්කෙනෙක්. L201 එහෙම නැත්නම් ස්නෝබෝල් ප්ලෙකෝ. හැබැයි මෙයා නම් ටැංක් ක්ලීන් කරන්නේ නැහැ. මෙයාගේ ඩයට් එක ගොඩක්ම ප්‍රෝටීන් තියෙන ඩයට් එකක්. ඇල්ගී ටිකක් කනවා. හැබැයි මේන් එක ඇල්ගී සුද්ධ කරන එක නෙමෙයි. සාමාන්‍යයෙන් මේගොල්ලොන්ගේ ලෝකල් බ්‍රීඩ් කරපු කට්ටිය රුපියල් 6000 සිට 8000 9000 දක්වාම මාකට් එකේ තියෙනවා. ඒකෝල හදනකොට නැතුවම බැරි දෙයක් තමයි කේව්ස්. හොඳ කේව් එකක් තියෙනවා නම් එග්ලොස් එක සෑහෙන අඩු කරගන්න පුළුවන්. AliExpress එකෙන් ගන්න පුළුවන් හොඳ කේව් එකක ලින්ක් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. පැරට් ෆිෂ් ලගේ හයිබ්‍රිඩ් වගේ කීපයක්ම දැන් ලංකාවේ ඉන්නවා. ඒකට ආව අලුත් එක්කෙනා තමයි yellow manmon. එහෙම නැත්නම් king godzilla කියලාත් කියනවා. මේ වගේ පැරට් ෆිෂ් වර්ග පොඩි කාලේදී හරියම ලස්සනයි. හැබැයි ඉතින් හරි ඉක්මනට මේගොල්ලෝ ලොකු වෙනවා. මේගොල්ලෝ හදනවා නම් අඩුම ගානේ අඩි 4ක ටැංකියක්වත් තියෙන්න ඕනේ. මේගොල්ලෝ ටෙරටෝරියල්. ඒකින්ද ඇග්‍රෙසිව් වෙන්නත් පුළුවන්. හැබැයි ගන්න ගොඩක් අය මේ ගැන දන්නේ නැහැ. ඒකින්ද ගෙදර අරන් යනවා. මේ වගේ බිගිනර්ස්ලට හොඳ නැති ෆිෂ් යටි ගොඩක් අපේ ඇක්වේරියම් වල තියෙනවා. ඒ ගැන දැනගන්න කැමති නම් මේ වීඩියෝ නරඹන්න.